අකුණු පහරක් බඳු යෝධයා සුරනිමලගේ කතාව. මීට අවුරුදු 2000කටත් කලින් රුහුණු රටේ කොට්ටිවාල කියන ගමේ හිටියා නිමල කියන තරුණයෙක්. පවුලේ සහෝදරයන් 7 දෙනෙක්ගෙන් බාලයා වුණේ මෙයා. හැබැයි නිමල කියන්නේ ගමේ අයට නම් මහා කම්මැලියෙක්. අනිත් අය කුඹුරුවල දාඩිය හලද්දි නිමල කලේ දවසම කකා බිබී නිදාගත්ත එක. දවසක් සහෝදරයෝ ටිකට මේ කම්මැලියා ගැන හොඳටම කේන්ති ගියා. එයාලා කැලේ මහා විශාල කොටසක් පෙන්නලා නිමලට කිව්වා උඹ අද මේ ටික ටෙලි කරලා ඉවර කරන්න ඕනේ. නැත්තම් අද ගෙදර එන්න එපා කියලා. නිමල හිමිහිට නැගිට්ටා. එයාගේ අතට ගත්ත මහා විශාල පොරවක්. ඊට පස්සේ කැලේට බැස්සා. අනිත් අයට දවස් ගාණක් යන වැඩේ නිමල පැය ගාණකින් ඉවර කළා. මහා විශාල ගස් නිකම් අබගස් උදුරලා දානවා වගේ ගලවල විසිකලා. මේ සිද්ධියෙන් පස්සේ මුළු ගමම දැනගත්තා මේ නිදාගෙන හිටියේ කම්මැලියෙක් නෙමෙයි මහා යෝධයෙක් කියලා. මේ ආරංචිය කාවන්තිස්ස රජතුමාගේ කනටත් ගියා. රජතුමා නිමලව තමන්ගේ හමුදාවට බැඳගත්තා. සුර නිමල නම හැදුණු හැටි. දවසක් රජතුමාට ඕනේ වුණා අනුරාධපුරයේ හිටපු කුණ්ඩලී කියන බමුණාට හදිසි පණිවිඩයක් යවන්න. මේක දවස් ගාණක් පයින් යන්න ඕනේ දුර ගමනක්. රජතුමා මේ රාජකාරිය පැවරුවේ නිමලට. පාන්දරම පිටත් වුණු නිමල අකුණක් වගේ දිව්වා. දවස් ගාණක ගමන නිමල එක උදෑසනකින් ගිහින් අනුරාධපුරෙන් මතු වුණා. මේ වේගය දැකලා කුණ්ඩලී බමුණා පුදුම වුණා. මෙච්චර දුරක් දුවලාපු මේ තරුණයාට මහන්සියක් නැති හැටි දැකලා බමුණාට ඕනේ වුණා නිමලව පරීක්ෂා කරන්න. ඒ කාලේ තිබුණා ගොඩක් සැර මත්පැන් జాතියක් සුරා රා කියලා. බමුණා මහා විශාල වාජනයක් පිරෙන්න මේ සැර සුරාගෙනත් නිමලට දුන්න බීපන් කියලා. සාමාන්‍ය මිනිස්සු 10 දිනෙකටවත් බොන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් ඒක. නිමල වාජනය අතට ගත්තා. එක හුස්මට ඒ සම්පූර්ණ වාජනයම බීලා ඉවර කළා. බීලා ඉවර වෙලා කටත් පිහදාගෙන කිසිම ගාණක් නැතුව හිටියා. පොඩි වෙරි මතක්වත් නැහැ. මේ යෝධයාගේ දරා ගැනීමේ ශක්තිය දැකලා පුදුම වුණු බමුණා එදා ඉඳන් එයාට නමක් දැම්මා. සුරනිමල කියලා. සුරාපානය කළ නිමල. විජිතපුර සටනේ අමරණීය මොහොත. දුටුගැමුණු රජතුමා සහ එලාර රජතුමා අතර තිබුණු මහා විජිතපුර සටන දවස. දසමහා යෝධයෝ සටන් පෙරමුණේ. එලාරගේ හමුදාවේ හිටියා දීඝජන්තු කියලා මහා භයානක යෝධයෙක්. දීඝජන්තු කියන්නේ අසිපත් හරඹයට උපන්හපනෙක්. සටන මැදදී දීඝජන්තු තීරණය කළා දුටුගැමුණු රජතුමාව ඝාතනය කරන්න. රජතුමා දිහාට වේගයෙන් පැනගෙන ආපු දීඝජන්තුර දැකලා මුළු සිංහල හමුදාවම බය වුණා. හැබැයි රජතුමාගේ ආරක්ෂාවට ඉස්සරහින් හිටියේ සුරනිමල. දීඝජන්තු Tamanගේ කඩුව උස්සලා දුටුගැමුණු රජතුමාට කොටන්න පණිනවත් එක්කම සුරනිමල Tamanගේ පලිහ ඉස්සරහට දාලා කොහෙද යන්නේ කියලා මහා හණින් කෑ ගැහුවා. ඒ සද්දෙට දීඝජන්තු තිගැස්සුණා. දීඝජන්තුගේ කඩුව සුරනිමලගේ පලිහේ වදිනවත් එක්කම අකුණක් වගේ ක්‍රියාත්මක වුණු සුරනිමල Tamanගේ කඩුවෙන් දුන්න එක පහරක්. දීඝජන්තුගේ සිරුර දෙකට පැලිලා බිමට වැටුණා. මුළු සතුරු ටිකම ඒ වේගය දැකලා හිස් ලූලූ අත දිව්වා. මචන් සුරනිමල කියන්නේ නිකම් බර උස්සපු යෝධයෙක් නෙවෙයි. එයාගේ විශේෂත්වය උනේ වේගය සහ කඩිසරකම. දවස් ගානක ගමන් පැය ගානෙන් ගියපු සතුරට හිතන්නවත් වෙලාවක් නොදී අකුණක් වගේ පහර දීපු අපේ ඉතිහාසයේ හිටපු අති විශිෂ්ටම රණශූරයෙක් තමයි සුරනිමල යෝධයා කියන්නේ.